දිගටම සතුටු දේවල් වලින් පිරුණු හරි ආදරණීය දවසක් වේවා. උදෙන්ම ගුණ බීමකින් දවස පටන් ගමුද? ඔන්න ඉතින් දැක්කහම නම් පේනවා මේක බොන්න බැරි ඇති තිත් ඇති කියලා. හැබැයි මං කියනවට හදලා බලන්න, චුට්ටක් තිත්ත වුණාට බොන්න බැරි තිත්තක් මේකේ නැහැ. කොළ කැඳ වගේම මේකත් හරීම ගුණ බීමක්. අපිට ආදරේ නම් ඉඳලා හිටලා හරි ගුණ දේවල් කන්න බොන්නත් ඕනේ. මේක හදන්නත් හරි ලේසි. මෙහෙම මේ ටික කපලා ලුණු චුට්ටක්, මේ පැණි නැත්තම් ඒ වෙනුවට සීනි දාලා බ්ලෙන්ඩ් කරලා ගන්න විතරමයි තියෙන්නේ. හදන්නේ හදාගත්ත බීම එකත් අරගෙන වටපිට බල බල බොන්න යන්න. එතකොට තමයි ඉතින් ඒකේ රස වැඩිම. මොකද ඉතින් වැඩට යන දවසට උදේ වෙනවා රැ වෙනවා දන්නෙත් නැහැ. මෙහෙම අවස්ථාවක් හම්බුනහම මේක උපරිමයටම ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් කරන්නේ මගේ පුංචි වගාව ටිකක් බලන එක. මේ දවස්වල සීතල කාලේ හින්දා ගොඩක් දේවල් නැහැ. මෙතන පුංචි ඉඩක් තියෙන්නේ. හැබැයි මම රස්නේ කාලේ ගොඩාක් දේවල් වවලා තිබුණා. ආයෙත් රස්නේ කාලේ නිකන් බලාගෙන ඉන්නවා වගාව පටන් ගන්න. මේ වාරි දවසට අපේ හැමෝගෙම පොදු වැඩේනේ ඉතින් රෙදි සෝදන එක. අනිතින් මම රෙදි ටිකත් සේදුවා. සීතල වුණාට අහුවත් වැටිලා තියෙනවා. ඒ වගේම හොඳ හුළඟකුත් තියෙන නිසා ඇත්තටම රෙදි වේල ගන්න පුළුවන්. ඒකත් හරිම ලොකු දෙයක්. ඉතින් ඔහොම තමයි උදේවරුව ඉවර වුණේ. ඊට පස්සේ ඉතින් මම හිතුවා උදේටයි දවල්ටයි මොන හරි එකම දෙයක් හදාගෙන කන්න ඕනේ කියලා. බලන්නකෝ මං හදන දේ. ඇත්තට ඔයාලා හිතුවේ මොනා කියලාද? මේක චිකන් වලින් බැදුමා ගෙදර තියෙන හැමදේම එකට දාලා මං හදාගත්තා. ඇත්තටම මම දන්නෙත් නෑ මේකට හරි නමක්. හැමදාම ගොඩාක් කෑමුයිනවට වඩා ඉඳලා හිටලා හරි සරල විදියට හදාගෙන නිවාඩු දවස ගත කරන්නත් ඕනේ. ඉතින් මං එහෙම හිතනවා. ඒක මගේ කම්මැලිකමක් තමයි. ඊට පස්සේ ඉතින් මම මේ කරන්න යන්නේ ගෙදරට බඩු ගන්න යනවා. මම ඔයාලවත් එක්කන් යන්නම්කෝ. මට මේ ඔයාලට පෙන්වන්න ඕන උනේ මේ රතු පාට රාබු එක. ඔයාලා මීට කලින් එක දැකලා තියෙනවද? මම මේ දැක්කමයි. මේ රවුම් එකත් රාබු බීට් නෙමෙයි. දවසක අපි ගෙනින් ඔයාලා බලමු කොහොමද කියලා. මේ රාබු වර්ග එක වර්ග තියෙනවා. ගොඩක් වර්ග. ගොඩක් හැම වර්ගත් මෙයාලා හදනවා මේකෙන්. ඊට පස්සේ ඉතින් මට පොඩි බඩගින්නක් ආවා. මං හිතුවා ඉතින්
දැන් මං ආය රැට යන්නත් ඕනේ නැහැ. මෙතනින්ම කාලය යනවා කියලා. මේ තියෙන්නේ මකි සුෂි. මේ සුපර් මාකට් එකේ පොඩි රෙස්ට් ඒරියා එකක් වගේ. පොඩක් කාට හරි කැමති නම් shopping කරලා කෝෆි එකක් බොන්න මොන හරි කෑමක් කන්න ඒරියා එකක් තියෙනවා. මං ඉතින් මෙතනින් වාඩි වෙලා මේක කන්න යන්නේ. මෙතන කෑම එක රත් කරගන්න, අත හොදගන්න, ඊට අමතරව බොනවා නම් බොන්න වතුර, අපි මොන හරි කෝප් එකක් ගත්තා නම් එක්ස්ට්‍රා ඇඩ් කරගන්න සීනි, සිරප් වගේ දේවල්, Wi-Fi මේ ඔක්කොම තියෙනවා. හරිම පහසුයි ඉතින්. මෙන්න මේ තියෙන්නේ මගේ බඩු ටික. මම මේ ඔයාලට කියන්න යන්නේ මෙහෙ කරොත් අපරාධ වැඩක් ගැන. shopping කරනවා නම් අනිවාර්යයෙන්ම ගෙදරින් බෑග් එකක් අරන් එන්න. මටත් එකක් තියෙනවා. ඒ වුණාට ඉතින් මං අද අරන් ආවේ නෑ. ඒක හරිම නරක පුරුද්දක්. මොකද මෙහෙ shopping cart වලට එක්ස්ට්‍රා ඇඩ් කරනවා. ඉතින් අපරාධනේ කොච්චර වුණත්. ඒක නිසා පුළුවන් නම් හැම වෙලේම බෑග් එක ගේන එක හොඳයි. ඊට පස්සේ මේ කාපු කුණු ටිකත් අපි මෙහෙ වෙන වෙනම දාන්නේ. ඒකත් මෙහෙ තියෙන හොඳ පුරුද්දක්. ඉතින් මම මේ අරගෙන යද්දිම කුණු ටික වෙන් කරගෙන අරන් යනවා. එතකොට මට හරි ලේසියෙන් මේක දාලා යන්න පුළුවන්. අන්න ඉතින් මගේ බඩු ගන්න වැඩෙත් ඉවර කරලා මම දැන් ගෙදර එන්න පිටත් වුණා. දැන් ටිකක් රැත් වෙලා ඔන්න ඉතින් මේ සුපර් මාකට් එකෙන් එළියට බහැපු ගමන්ම තියෙන්නේ Nissan එකේ යූස් කරපු වාහන සේල් එකක්. මම මේ වීඩියෝ ක්ලිප් එක දැම්මේ වාහන පිස්සන්ට බලන්න. මමත් එහෙම තමයි. ඉතින් මෙතනින් යන හැම පාරකම බලාගෙන යනවා. මේ ගානත් එක්කම තියෙනවා කොහොමද කියලා බලන්නකෝ ඉතින්. ඒ වගේම මෙතන එහා පැත්තේ තියෙන මේ දොඩම් ගහ ඔයාලට පෙන්වන්න ඕන වුණා. මේ කාලෙට මෙහි දොඩම් හැදෙනවා. හැම ගහකම වගේ මේ වගේ ගෙඩි පිරීලා තියෙනවා. දැක්කහම ඉතින් හරිම ආසයි. හිතුන වෙලාවට කඩාගෙන කන්න ගෙදරම දොඩම් ගහක් එහෙම තියෙනවා නම් ඉතින් මොන තරම් ලොකු දෙයක්ද. ඔන්න ඉතින් ඔහොම තමයි මගේ අද නිවාඩු දවස ගෙවුනේ. මාත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි එහෙනම් ඔයාලට.